ඉගෙනගත්ත දේවල් පැත්තකට දාලා බැස්සසකෝ කුරුඳු රස්සාවට. නෑ මේ නිවාඩුවට ගෙදර ආපු දවසක අප්පච්චිත් එක්කලා සහයෝගයෙන් වටේ තියෙන කුරුඳු ටික සල්ලි කරන්න තමයි යන්නේ. බලන් ඉන්නට හරිම අපූරු දෙයක් වගේ පේන, හරිම ලේසි දෙයක් වගේ පේන, ඒත් කරන්න ගියාම තුනට අමාරු, අතේ පය අමාරු හැදෙන අරුම පුදුම සල්ලි ගේන රැකියාවක් තමයි මේ කුරුඳු රැකියාව. මොකද මේ රස්සාව දිවෙන්නේ තනිකරම මිනිස් ශ්‍රමය මත. ඒ කියන්නේ මේ වෙද්දිත් කුරුඳු කඳෙන් පොත්ත වෙන් කරන්න ක්‍රමානුකූල යන්ත්‍ර සූත්‍ර නැහැ මිනිස් අත තරම් ගැලපෙන. මිනිස් අත තරම් නිවැරදිව ඒ ක්‍රියාවලිය කරන්න පුළුවන් යන්ත්‍ර සූත්‍ර මේ වෙද්දිත් නැහැ තවමත්. ඇත්තමයි වුණාට මේ රස්සාව හොයාගත්තේ කවුද දන්නේ? හොයාගත්ත මිනිස්සුන්ට දෙන්න ඕන වෙනම තෑග්ගක් ගමු. මොකද උදේ පාන්දරින් කුරුඳු ඉඩමට ගිහිල්ලා කුරුඳු ගහ කපලා ඊට පස්සේ ගහේ තියෙන කුල ටික ලස්සනට සූරලා ඒව පිළිවෙලකට මිටි බැඳලා ගේනවා කුරුඳු තලන තැනට. අපි සාමාන්‍යයෙන් කුරුඳු තලනවා කියලා කුරුඳු තලන තැනට අරගෙන යනවා. අරගෙන ඇවිල්ලා ඒකේ තියෙන ගහේ තියෙන ගැට ටික ඔක්කොම එකින් එක අයින් කරලා ලස්සනට කැත්තකින් ඊට පස්සේ ගහේ තියෙන සුඹුල ඒකට තියෙන උපකරණ භාවිතා කරලා ඉවත් කරලා ඊට පස්සේ ඒ පොත්ත අපි කියනවා ඒකට කෝකැත්ත කියලා. කුරුඳු ගහේ තියෙන පොත්ත කඳෙන් වෙන් කරනවා අපි කෝකැත්ත කියලා දෙයක් භාවිතා කරලා. සාමාන්‍යයෙන් පොඩි මහතක් හිටින්න අපි ඔන්න කුරුඳු ගහේ තියෙන පොත්ත වෙන් කරගන්නවා. ඒ පොත්ත වෙන් කරගෙන අපි ඒක මේ දානවා අවුවට. තද රස්න අවුවට දාන්නේ නැහැ සාමාන්‍යයෙන්. මද රස්නේ අවුවට තමයි දාන්නේ. කො ගහක් යටින් නැත්තම් හුළඟ එන තැනකින්. ඒ කියන්නේ රස්නෙට ඒ පොත්ත දෙපැත්තෙන් ඇකිලෙනවා. ඇකිලලා නිකන් රෝලක් වගේ රෝල් වෙනවා. ඊට පස්සේ ඒ රෝල මැද්දට දාන්න තමයි චූටි තීරු වගේ පටි තියෙන්නේ. අපි ඒවට කියනවා පොඩි කියලා. අපි ඊට පස්සේ ඒව අරගෙන ඒ ඔය අපි අර වේලගත් එකට කියනවා ලෙල්ල කියලා. ලෙල්ල මැද්දට දාලා පිළිවෙලකට ලස්සනට. ඊට පස්සේ ඒ ඔක්කොම කෑලි අපි එක සමාන කෑලි වලට කපා ගන්නවා. එක සමාන කෑලි වලට කපාගෙන ඊට පස්සේ අපි දැන් ඕක අමුවෙන් අපිට වෙළඳ පොළට දෙන්න බෑ. ඒ නිසා අපි සාමාන්‍ය උස මට්ටමකින් බඳිනවා ලණු පේලි 3-4ක්. බැඳලා අපි දැන් ඔය හන්දි කරගත්ත කුරුඳු කෝට්ට තියෙනවනේ. ඒ කෝට්ට ටික ලස්සනට පිළිවෙලකට ඒ වැල උඩින් තුනී කරනවා ලස්සනට එකින් එක. තුනී කළ දවස් කිහිපයක් තියලා ඒක හොඳට වේලනවා. වේලලා ඊට පස්සේ තමයි අපි ඒක ලස්සනට මිටි බැඳලා වෙළඳ පොළට දෙන්නේ. ඕක තමයි සාමාන්‍යයෙන් කුරුඳු තලනකොට සිද්ධ වෙන ක්‍රියාවලිය. සාමාන්‍යයෙන් ඉස්සර අපේ අම්මලා කියන අපිට හොඳට ඉගෙන ගනින් මේ නැත්තම් ඉස්සරහට උඹලට වෙන්නේ අපි වගේ කුරුඳු තලන තමයි. ඒව කියනවා. දැන් තමයි තේරෙන්නේ මොකද එහෙම කිව්වේ කියලා. මොකද ඒ රස්සාව අපිට පේන තරම් ලේසි රස්සාවක් නෙමෙයි. ඒක හරිම දුකක් විඳින්න තියෙන රස්සාවක්. හැබැයි එහෙමයි කියලා අපේ අම්මලා ඒ කුරුඳු ගහකත් අපිට අල්ලන්න නොදී හිටියේ නෑ. ඒ හැමදේම හොඳට පුරුදු කරා. මෙහෙම කියලා. මොකද අතේ පයේ රස්සාව ඉගෙන ගත්තට අපිට ඒක වැඩි වෙන්නේ නැහැනේ. අපිට කවදා හරි දවසක ඒක ප්‍රයෝජනෙට ගන්න පුළුවන්. අපි දෙයක් දැනගෙන ඉන්න එක හොඳයිනේ. අන්න ඒ නිසා අපේ දෙමාපියෝ අපිට මේ දේවල් කියලා දුන්නා සහ ඒක කොච්චර අමාරුයිද කියන දේ අපිට දැනෙන්න හැරියා. ඒ කොහොම වුණත් කුරුඳු කියන්නේ හොඳ භෝගයක්. කුරුඳුත් එක්ක ගෙවුණු අද දවස නම් හරිම තෙහෙට්ටුකාරී දවසක්. ඒ නිසා අදට ගිහින් එන්නම්. බයි බයි.